සුබ දවසක් වේවා සියලු දෙනාටම. මම අද ඔයාලට කියලා දෙන්නේ මේ කර 10 කොහොමද හදාගන්නේ කියලා. ඒ කියන්නේ කර 10 සාමාන්‍ය ප්‍රමාණයක්. විශාල ප්‍රමාණයක් නෙවෙයි. මේකෙන් අපිට සාමාන්‍ය ප්‍රමාණයක් හදා ගන්න පුළුවන්. ඉතින් අර විශාල ප්‍රමාණයක් හදා ගන්න ක්‍රමයක් මම ඉස්සරහට ඊළඟ වීඩියෝ එකේදී සාකච්ඡා කරන්නම්. මෙතෙන්දී අපිට අවශ්‍ය වෙලාවට යම් කුඩා වැඩකට අවශ්‍ය වෙලාවකට කර 10 ටිකක් හදා ගන්න ඉතාමත් පහසුයි. ඉතින් මේ විදිහට ලිපක් ඔයා හදා ගන්න. ලිපක් ඒ කියන්නේ මේක එලිමහනේ තමයි මේ වගේ ලිපක් හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා මොන හරි යකඩ තහඩුවක් හරි ඇලුමිනියම් හරි. තහඩුව ඇතර මම මේ ඇලුමිනියම් වළඳක පියනක් තමයි මෙතෙන්දී යොදාගත්තේ. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ විදිහට එලිමහනේ ලිපක් හදලා ඒකට ওই විදිහට දාර හරි මොන හරි පොල් කටු හරි දාලා ওই විදිහට ලිප පත්තු කරගන්න. ඊට පස්සේ අපි යොදාගත්ත තැටිය භාවිතා කියන්නේ සොයාගත්ත තැටිය. ඉතින් මේ තැටියක් නැත්නම් ඔයාලට මෙතෙන්දී යකඩ තහඩුවක් එහෙම නැත්නම් ටකරන් කොලයක් හරි ගන්න පුළුවන්. පරණ ටකරන් කොලයක් අරගෙන මේ විදිහට ලිපේ තියාගන්න. ඊට පස්සේ අපි මේකට 10 අමු 10 ටික ওই විදිහට දාලා තුනී කරගන්න ඕන. ඒතර මේකෙදි ගොඩාක්ම දාන්න එපා. එහෙම ටික වෙලාවක් යනවා. මේකෙදි සමහරට තේරෙන කියන්නේ කර කරන්න පුළුවන් ප්‍රමාණයක් මේ විදිහට තැටියට දාලා ඒව හොඳට තුනී කරගන්න. අපි බලමු එතකොට මේකට සාමාන්‍යයෙන් විනාඩි 5ක් 10ක් වගේ කාලයක් යන්නේ. ඒ කියන්නේ ගින්දර හොඳට තියෙනවනම් හොඳට පත් වෙන ගින්දර තියෙනවා මේක විනාඩි 5ක් වගේ පොඩි කාලෙකින් අපිට කර කරගන්න පුළුවන් මේ 10 ටික. ඉතින් මේ ක්‍රමයේ තියෙන වාසිය තමයි 10 කියන්නේ අලු වෙන්නේ නැතුව අපිට කර කරලා ලස්සනට කර කරලා ගන්න පුළුවන්. ඉතින් අර මහා ගොඩක් ගොඩවල් ගහලා කර 10 හදන ක්‍රමයේදී ගොඩක් වෙලාවට ඒව අලු වෙන්න පුළුවන්. ඉතින් මේ ක්‍රමයේදී එහෙම අලු වෙන්නේ නැහැ. හොඳට කර වෙලා ලස්සනට කර 10 ටික අපිට හදා ගන්න පුළුවන්. ඔව් මෙහෙම 10 ටික දාලා ඊට පස්සේ අපි මේක කවලම් කරන්න ඕන. හේතුව තමයි සමහර වෙලාවට යට ටික විතරක් ඇවිලෙන්න පුළුවන්. ඒ කියන්නේ කර වෙන්න පුළුවන්. එහෙම කර වෙලා ඒක අලු වෙලා යන්න පුළුවන්. ඒක නිසා අපි මේක සරින් සරේ මේ විදියට හොඳට කවලම් කරගන්න ඕන. ඒතර මේක එලිමහනක කරන්න හේතුව තමයි මේක කර වෙද්දී ඊටමත් දුම ගොඩාක් එනවා. ඒක නිසා ගෙයක් ඇතුළත කරන්න හරි අමාරුයි. ඒ කියන්නේ ගෙයි ඇතුලේ දුම පිරෙන්න පුළුවන්. ඒක නිසා මේක එලිමහනක් යොදා ගන්න එක තමයි හොඳ. ඉතින් මේ විදිහට ටික වෙලාවක් යද්දී ඔයාලට පේනවා කළු පාට වෙනවා. දැනුත් සාමාන්‍ය ගානට කළු වෙලා තියෙන්නේ. ඉතින් අවශ්‍ය ප්‍රමාණයට කළු පාටට එනකන් අපිට පුළුවන් මේක හොඳට කවලම් කරගන්න. ඉතින් කවලම් කරද්දී ටිකක් ඔයා ප්‍රවේශම් වෙන්න. සමහර වෙලාවට මේ ගින්දර කර 10 වලට ඇවිලෙන්න පුළුවන් එකපාරම. එහෙම වුණොත් ඔයා ළඟට වෙලා එහෙම කවලම් කරද්දී සමහරට ඇඟට කියන්නේ හානියක් වෙන්න පුළුවන්. අනතුරක් වෙන්න පුළුවන්. ඒක නිසා පොඩ ප්‍රවේශමෙන් ඔක කවලම් කරලා ඉතින් ටිකක් දිග මිටක් තියෙන ලී කෝටුවක් හරි එහෙම එකක් යොදාගත්තොත් අපිට ආරක්ෂිතව මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට දැන් බලන්න හොඳට කළු වෙලා තියෙනවා. මේම හොඳට කර වුණාට පස්සේ අපිට මේක ලිපෙන් බා ගන්න ඕන නැත්නම් අලු වෙලා යන්න පුළුවන්. ඒතර මේක ලිපෙන් බාගෙන අවශ්‍ය ප්‍රමාණයට කරුණාට පස්සේ දැන් බලන්න ඔය දැන් තියෙන ප්‍රමාණය අතරම හොඳයි. මේ ප්‍රමාණයට කරුණාට පස්සේ මේක ලිපෙන් බා ගන්න. ඒ වගේම තමයි ලිපෙන් බාලා මේකට වතුර ටිකක් එහින්න ඕනේ. නැත්නම් මේක අලු වෙලා යන්න පුළුවන්. ඒත් ඔයාලට පුළුවන් මේක බිමට හරි කොහෙට හරි හලලා මේකට හොඳට වතුර ටිකක් කියලා ගානට අර 10 ටික විදිහට ලස්සනට හදාගන්න. ස්තුතියි. එහෙනම් ඔයාලා මේ විදිහට වත් ගෙදර කර 10 ටිකක් හදන්න උත්සාහ කරන්න.